ඔබගේ ලොකුකම අද මම බස්සනවා කිව්වම හපන් ඔය දැඟලිලා නවත්තපන්. උඹට මගෙන් බේරෙන්න බෑ. නවත්තපන් යකෝ. මං කකුල් දෙක අල්ලලා වඳින්නම්. ලොකු මහත්තයා මට යන්න දෙන්න. මගේ කෙල්ල ගෙදර තනියම ලොකු මහත්තයා. මට ලොකු මහත්තයා කොට් වෙන්න හයිය හත්තියක් නෑ. මැරුණත් මට ලොකු මහත්තයා කියන දෙයට කැමති වෙන්න බෑ. ගෙවල් වල වැඩකාරකම් කෙරුවට මම නරක ගෑණියෙක් නෙමෙයි මහත්තයා. කට වහපන්. ඉක්මන් කරලා නවත්තපන් ඔය දඟලන එක. නැත්නම් ඔබ මගෙන් තවත් ගුටි කනවා. එපා. ජීවිතේ ගැට ගහගන්න නැති ඕනිකම නිසාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහිත ලසන්තගේ නිවසේ දැලිවලන් සෝදා කෑම බීම ටිකද කටට රසට සෑදූ උදේනි රාත්‍රී 10 කනිසම පසු වී තිබුණත් Tamanගේ නිවසට යාමට නොහැකි වූයේ මත්පැනින් සරුවට පදම්ව සිටි රෝහිතගේ ගොදුරක් බවට ඇයට පත්වීමට සිදු වූ නිසා. ඇය ඔහුගේ ශක්තිමත් දේහධාරී සිරුරට යටව කෑ ගැසුවත් ඔහු යක්ෂයෙකු මෙන් සිනාසුනා. ඇයගේ දැඟලීමත් කෑගසීමත් වදයක් වූ ඔහු උදේනිහට පහර පිට පහර දුන්නේ සාහසික ලෙස. උදේනි සිහිසුන් වූවා. තොල් ළඟ පුපුරා ගොස් රුධිර බිඳිතිලි සුදු පැහැ සයනේ සිපගද්දී රෝහිත ඇයගේ ශරීරයෙන් තමෝ නෑපාකම් පිරිමසා ගත්තා. අක්කර 10කට නොවැඩි මිල්ගොඩ බංගලාවේ රැහැයන්ගේ මෙන්ම මූසල උලලේනියකගේ විලාපයක් ඇරෙනට තිබුණේ දිගු නිහඬියාවක්. අම්මා තවම නෑ. බංගලා වැඩ ගොඩ ගැහිලාද දන්නේ. රෑ 11ත් වෙලා. මං ගිහින් බලනවා. ඇඳන් හිටිය කෙටි ගවුමත් සකසාගෙන දනහිස මට්ටමට මෙන් නැති තද කළු දිගු කෙස් වැටියත් ඉක්මනින් ගොතාගත් මිනාදී සුදුහුණු පිරියම් කොට සිංහලූලු වසා තිබුණු ඉවසෙත් එළියට විත් කළු පැහැති සෙරෙප්පු දෙකක් දමාගෙනම මිල් ගොඩ බංගලාවට යාමට වැට කඩොල්ලෙන් පැන්නා. වටේටම තිබෙන්නේ කෑලි කපිය හැකි තරමේ ඝන අඳුරක්. උසස් පෙළ විභාගයේ නිමකොට ඒ සාමාත 3ක් ලබාගත් මිනාදී විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිටියා. යුවතියගේ මවගේ නොපසුබට උත්සාහ කැපකිරීම වෙහෙස මහන්සිය නිසාම යුවතියට විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට හැකි වූ බව ඇය හොඳින් දන්නා කරුණක්. ඇය Tamanගේ මවට ඇත්තේ බුදුන්ට මෙන් ගෞරවයක්. පණට නොදැවෙනි ප්‍රේමයක්. ඇයගේ එකම අපේක්ෂාව ඉගෙන ගන්නා අතරතුර ඉක්මනින් රැකියාවක් කොට Tamanගේ මව ආදරයෙන් රැක බලා ගැනීම. ඉන්නකෝ අම්මේ තව ටික දවසයි. ඊට පස්සේ ආගේ සුදුමැණික ආව රැජිනක් වගේ බලා ගන්නවා. ආය කාගේවත් බැල මෙහෙවරකම් කරන්න යන්න දෙන්නේ නැහැ. එසේ මුමුණමින් ඇය මිල්ගොඩ බංගලාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතිල්ලුනේ එහි සිට මුරකරුවාටද ඇය කවුද යන්න පැහැදිලි කරමින්. තවත් ඈ සෑහෙන දුරක් යා යුතුය. ගවුම් කරෙන් දමා තිබූ බාබිඳු පිසදාගත් යුවතිය Taman අත තිබූ දුරකථනයේ එළියෙන් ඉදිරියටම ගියා. රාත්‍රී 11ත් පසු තිබුණද මිල්ගොඩ බංගලාවේ ප්‍රධාන ද්වාරය විවරව තිබුණා. තම මවමෙහි සිටිනා නිසාම ඇය සෙරප්පු යුවල ගලවා දමා ඇඳුමේ ඇනී තිබූ තුත්තිරි දෙසද බලමින් බංගලාවට ඇතුළු රාජිනී නෝනා ඇය මිල්ගොඩ බංගලාවේ රෝහිතගේ බිරිඳට කතා කළා. ඇය පෙනෙන්නට නොසිටි නිසා ඇය මුළුතැන් ගේට යාමට සාලය හරහා ගමන් කළා. එහෙත් යුවතියගේ මව මුළුතැන් ගේද සිටියේ නැත. අම්මා ඇය වරක් හඬ ගෑවාය. නිකමට මෙන් ඇය මුළුතැන් ගේ අසල තිබූ කාමරයට එබුණා. දුටු දසුනින් ඇයට යටි කිරියෙන් කෑ ගැස්සුණා. Tamanගේ ජීවිතේ දෙවියන් මෙන් සිටි ආදරණීය මව නග්න ශරීරයෙන් රෝහිත ලසන්තගේ සයනිය පාමුල වැටී සිටියා. අම්මා යුවතිය සුරතේ තිබූ දුරකථනයත් පොළව සිපගත්තා. වටපිටාව ගැන වගක් නොවෙද්දී ඇය මව අසලට දුවගෙන ගියේ අසිහියෙන් මෙන්. ඇය අසල තිබූ සයනෙන් පොරෝණයක් රැගෙන මවගේ ගත ආවරණය කළා. අම්මේ කතා කරන්න දෙයියනේ. මගේ අම්මේ කවුදාට මෙහෙම කළේ අම්මේ. Tamanගේ මවගේ සිරුර බදාගෙන උමතුවෙන් හඬන ඇයගේ හිසකේ සැදීගේ රෝහිතගේ දෑතින්. ෂා එක්ෙක් මදුවට දෙන්නේ
ගිනි කිරිල්ලියක් වගේනේ උඹ කෙල්ලේ. රෝහිත මිනාදිගේ ගෙතු කොණ්ඩ කරෙන් අල්ලාගෙන පවසද්දි කළු පැහැති ඉංගිරියාවක් ඇති මිනානිගේ දැස් කෝපයෙන් පිරී ගියා. උඹද මගේ අම්මට මෙහෙම කළේ? කතා කරපන්. වියරුවෙන් මෙන් මිනාදී එසේ අසද්දි කොණ්ඩය වට දෙක තුනක් රෝහිත තමන්ගේ දකුණතට පටලවා ගත්තේ. ඉන්පසු මිනාදිගේ සවන් අද්දරට හොගි සිගරට් දුමාරය හරිනට වූවේ. මිනාදි හප්පිරියාවෙන් නාස්පිඩු හකුලා ගනිද්දි. අතෑරපන් තිරසනා. උඹේ අම්මගෙන් දැන් වැඩක් නෑ බං. ඒකිට තියෙන්නේ හාවෙක්ට සමාන පණක්. කිසි ශක්තියක් නෑ. ඒකිට හොඳින් කිව්වට ඇහුවේ නෑ. රෙද්දෙන අම්බුවක් ගැන කියෙව්වා. ඇය වේදනාවෙන් දඟලමින් බෙරිහන් දුන්නත් රෝහිත ඉන්පසු පැවසූ දෙයට වෛරයෙන් පිරුණු ඇගේ කළු පැහැති දැස් කඳුලින් පිරුණා. ඇගේ කඳ වේවුලන්නට වූයේ උගුර සිරවෙන්නාක් බඳුව දැනෙන්නේ. එවිට දිවතියගේ ශරීරය තම පාලනයෙන් ගිලිහෙන සේද දැනුණා. එම් නිමේෂයෙන්ම ඇගේ කෙස් වැටිය අතහැර ඇයව තමන් දෙසට ඇදගත් රෝහිත ඇයගේ මලක් වන් වූ වත දෙසට හැලුවේ කෑදර බැල්මක්. ඔහු වෙර වීරිය දමා තල්ලු කළ මිනාදී තම මවගේ නිසල වත්තාසල ඇන තබාගෙන හැඬුවේ. හිසකෙස් අවුල් කරවාගෙනයි. අනේ අම්මේ නැගිටින්න කෝ අම්මේ යුවතිය තම මව සොලවමින් විලාප තැබුවා. එහෙත් රෝහිත තමන්ගේ සිගරට්ටුවේ අවසන් කොටස අලු බඳුනට දමා නිසල්මන්ව සිටිනා මිනාදිගේ මවගේ දෑතකින් අල්ලාගෙන සිමෙන්ති පොළවේ ඇදගෙන යනටම සූදානම් වූවා. එපාම කරන්න එපා මගේ අම්මට අපා පින් සිද්ධ වෙයි. මිනාදි රෝහිතගේ පය පාමුල හැඬා වැටුණා. එහෙනම් ඔබ මං කියන ඕන දෙයක් කරනවද? ඔව් මං ඕනම දෙයක් කරන්න. මගේ අම්මට තවත් කරදර කරන්න එපා.